බලන්න යන්නේ ගෙදර හදන කෑමක් නෙවෙයි. ඒ කියන්නේ අපිට ලැබුණේ අද ලොකුම ලොකු ඕඩර් එකක්. නේද මල්ලි? ඉතින් ඒ ලොකුම ලොකු කෑම ඕඩර් එක තමයි බයිට් ඕඩර් එක. ඉතින් ඒ බයිට් ඕඩර් එකට තියෙන්නේ හරිම රස කෑම. ඒ රසම රස කෑම මොකද්ද කියලා ඕගොල්ලෝ වීඩියෝ එක ඉවර වෙනකම් බලලා කමෙන්ට් එකක් දාන්නකෝ. ඉතින් ඔන්න මම හැමදාම කියනවා වගේ මතක් කරනවා මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා අපේ channel එක subscribe කරලා share පාරකුත් දාගෙන යන්න කියලා. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්නකෝ. ඉතින් යාළුවනේ අපි ඉස්සෙල්ලම කරන්නේ සුදු ලුණු ටික ගලේ හොඳට අඹර ගන්න එක. මට කියන්න බැරි වුණානේ යාළුවනේ. ඉඟුරු ටිකත් හොඳට පොඩි වෙනකන් තලා ගන්න ඕනේ. ඉඟුරුයි සුදු ලුණුයි හොඳට තැළුණායින් පස්සේ තමයි රසයි සුවඳයි දෙකම එන්නේ. ඉඟුරු සුදු ලුණු නිසා තමයි ඕන කරියක් රස වෙන්නේ. මේ තියෙන්නේ රම්පේ කරපිංචා තලාගත් සුදු ලුණු ටික ඉඟුරු ටික කොරක ටික. ඒකට අපි මේ කුළු බඩු ටිකත් එකතු කරගන්නවා. ඉතින් යාළුවනේ අපි මේ හොඳට හොදගත්තු මස් ටිකට රම්පේ කරපිංචා තලාගත් සුදු ලුණු ඉඟුරු ගොරකා වගේම අර කුළු බඩු ටිකත් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ පැය දෙකක් විතර සීසන් වෙන්න මේක ෆ්‍රීජ් එකේ තියෙනවා. එතකොට තමයි මේ කරියට හොඳට ලුණු ඇඹුල් අල්ලන්නේ. තේනව නේද? කුළු බඩු ටික එකතු වෙලා තියෙන විදිය. කරිය හොඳට නටාගෙන එනකොට තමයි අපි ගම්බිරිස් කුඩු එකතු කරගන්න. එතකොට තමයි මස් කරිය හොඳට කළු පාට වෙලා එන්නේ. හොද්ද පැහැනකොට ගම්බිරිස් කුඩු දැමීමේ වාසිය තමයි රසයි ගුණයි දෙකම අඩුවක් නැතුව එකතු වෙන එක. බලන්න යාළුවනේ මේකට ගම්බිරිස් කුඩු දැම්මම එන පාට මේ දැන් නම් සුවඳේ බෑ. ඕගොල්ලන්ට සුවඳ එනවද? මේක බයිට් එකට හදන එකක් නිසා ග්‍රේවි එකට හදන්න ඕනේ. ඒක නිසා අපි මේක පුළුවන් තරම් හින්දනවා. ඊළඟට යනකොට අපි කරන්න යන්නේ මෙන්න මේ විදිහට චූටි කෑලි වලට කපලා පොල් කෑලි ටිකක් දාගන්න එක. පොල් කෑලි ටික දැම්මහම අමුතුම රසක් තමයි මේකට එකතු වෙන්නේ. දැන් නම් ඉතින් වැඩේ හරියාගෙන ඉන්නේ. ඔන්න ඉතින් මට තමයි ලුණු ඇඹුල් බාන්න දෙන්නේ. කාලා බලමුකෝ. මේ උණු ඒ උනාට පට්ටම රහයි. එම්ම ගාන්න ලුණු ඇඹුල් වැදලා තියෙනවා. ඔන්න අපි ඊළඟට තමයි එන්සාල් ටිකක් එකතු කරගන්න. එතකොට තමයි සුවඳ වැඩිම වෙන්නේ. දැන් ඉතින් මේක සුවඳ ලෝකයක්. හරිම සුවඳයි. ඕගොල්ලන්ට දැනනවද මේ සුවඳ? මේ සුවඳේ බෑ. ඕගොල්ලෝ මෙතන හිටියොත් නම් කටට කෙලවුරනවා. දැන් කටට කෙලවුරනවා ඇති. දැන් ඔන්න අපි මේ මස් කඩි එක බා ගන්නයි යන්නේ. කොහොමද පෙනුම යාළුවනේ? කටට කෙලවුරනවා නේද? ඕගොල්ලන්ට කියන්න බැරි වුණානේ යාළුවනේ. මෙතන තියෙන්නේ මස් කිලෝ 10ක ඕඩරයක්. ඔන්න ඉතින් යාළුවනේ අපි මේ මස් කරිය බෙදන්නේ කෙසෙල් කොලයකට. එතකොට රසත් වැඩි වෙනවා. අපි මේ කෙසෙල් කොලයකට වැඩියක්ම දැම්මේ උණුවෙන් භාජනයකට දාන්න බැරි නිසා. ඊටත් වැඩිය මේ ඕඩරය පිරිසුදුවට පිළිවෙලට දෙන්න ඕන නිසා මෙන්න මේ විදිහට තමයි අපි මේ ඕඩරේ පැක් කරන්නේ. පේනව නේද යාළුවනේ? දැක්කම ආස හිතෙනව නේද? බලන්න මේ මස් කරිය පාට. ඕගොල්ලන්ට දැන් කන්නත් හිතෙනවා ඇති. අම්මෝ මට නම් සුවඳේ බෑ.
යාළුවනේ ඕගොල්ලෝ අපේ වීඩියෝ එක බැලුවා නම් ඕගොල්ලන්ට මේ විදිහට පාටි වලට උත්සව වලට රසට පිළිවෙලට පිරිසිදුවට අපිට කියලා බයිට් එකක් එම හදාගන්න ඕන නම් අපිට මැසේජ් එකකුත් දාගෙනම යන්න. ඉතින් ඕගොල්ලෝ සතුටින් ඉන්න. අපි ගිහින් එන්නම්. බයි. අපි හම්බ සිතු. යාළුවනේ ඕගොල්ලෝ අපේ වීඩියෝ එක බැලුවනේ. ඉතින් ඕගොල්ලන්ටත් පාටි එකට විශේෂ උත්සවයකට එහෙම බයිට් වර්ග හදාගන්න ඕන නම් අපිට මැසේජ් එකක් දාගෙනම යන්න. අපි හරි පිරිසිදුවට රසට කෑම එක හදලා දෙන්නම්. අපි ඉතින් යාළුවනේ ඕගොල්ලෝ අපේ වීඩියෝ එක බැලුවනේ. ඉතින් ඕගොල්ලන්ට මේ විදිහට සබ්ස්ක්‍රයිබ් කරන්න පුළුවන්. අපි අයියෝ